තෙරුවන් සරණයි. අපි මේ කතා කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විනය පිටකයේ බේසජ්ජ ඛණ්ඩකේ බුදුහාමුදුරුවෝ මේ භික්ෂුන් වහන්සේලාට හිනාවිස කැවුනහම මොකද්ද කරන්න කියලා තියෙන්නේ කියලා බුද්ධ දේශනාවක් මේක. එතකොට බුදුහාමුදුරුවෝම දේශනා කළ තියෙන්නේ ඕන්න අහගන්න. ඔය ඊනියා බෞද්ධ කියා ගන්නෝ දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙක් කියලා. පුදුමාකාර බෙහෙත් ඖෂධ විශේෂ කවුනහම පව කරන්න ඕන දේවල් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා මේ භික්ෂුන් වහන්සේලාට හොඳට වෙදකම් කරපු දෙන්නේ බුදුහාමුදුරුවෝ. ඔන්න බලන්න මේ පාළියෙම මම කියන්න. තේන කෝපන සමයේන අඤ්‍යතරස්ස වික්කුණෝ ගරදින්න කාබාදෝ හෝති. භගවතෝ ඒතමත්තං ආරෝචේසෝ අනුජානාමි වික්කවේ. මේවයි තේරුම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ එක්තරා අවස්ථාවක එක්තරා භික්ෂුන් වහන්සේ නමකට මේ ගරදින්න කාබාදෝ කියලා කියන්නේ ඉනාවිසක් ඇවිලා. අනේ ඒකෙන් දුක් විඳිනවා. ඔය ගොඩක් ඉනාවිසක ඇවිල්ලා එන්නේ මේ නිර්වාණ ආරණයට. ඉනාවිසක ඒවා බොරු කියලා කියන මෝඩයන්ට තමයි මේ කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන එහෙම තියෙනවා කියලා. ඒතකොට එහෙම දෙයක් කැවුලා බඩේ අමාරු හැදිලා දුක් විඳිනකොට බෙහෙත් කරාට හොඳ වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සීතාලෝලින් පායෙතුන්ති. ඒ කියන්නේ සීසානකොට නගුල් දත්වල ඉතුරු වෙන මඩ සියුම් මඩ අරගෙන දිය කරලා ඒක බොණ්ඩ කියලා තියෙනවා. ඇයි එහෙම කියන්නේ? ඒකේ සියුම් වැල්ලක් තියෙනවා. එතකොට පිරිසිදු සියුම් වැල්ලක් ඒක පිව්වහම මොකද වෙන්නේ? අර බඩේ තියෙන ඉනාව, ඇලිච්ච ඉනාව ගැලවිලා විරේක වෙලා යනවා. එතකොට අපි මේ නිර්වාණ අරණේ මම රෝගීන් දසදහස් ගණන් සුවපත් කරලා තියෙන්නේ මේවා මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් අරගෙන තමයි අපි දේශනා මේ විසුණු සුවපත් කරන්නේ. එතකොට අපි මේ දේත් කරනවා. එතකොට ඊට වඩා බෙහෙතුත් අපි එකතු කරලා අද දැන් මේ වර්තමානයේ හොයාගන්න තියෙන මොකද බෙහෙත් වර්ග ඉතාම සල්ලෝ අපි මේ විරේක කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විරේක පවා කරන්න කියලා තියෙනවා. මම ඉස්සරහට කියලා දෙන්නම්. මේ ඔය පඬිතුෝ කිව්වනේ මම මොකද දන්නේ නැහැ කියලා. උන්ට මම පාළියෙන්ම කියලා දෙන්නම්. මේ බුදුරජාණන් වහන්සේ කොච්චර බෙහෙත් වර්ග භික්ෂුන් වහන්සේලාට කියලා දීලා තියෙනවද කියලා. මේක බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විතරක් අදාළ මේ කියන එකක් නෙමෙයි. භික්ෂුණී උපාසක උපාසිකා සිවණ පිරිසට මේක අදාළයි. එතකොට මේ වගේ ප්‍රශ්නයක් වුණාම භික්ෂුවක් වුණත් භික්ෂුණියක් වුණත් උපාසකයෙක් වුණත් උපාසිකාවක් වුණත් බුදුරජාණන් වහන්සේට දොහොත්තුන් තබලා මේවා පිළිගන්න ඕන. පිළිගත්තේ නැත්නම් ඌ බෞද්ධයෙක් නෙමෙයි. ඒ නිසා හොඳට දැනගන්න මේ මම වෙදකම් විතරක් නෙමෙයි මම හොඳට දන්නවා මේවා. මේ පිටිකයක් දැනගෙන සූත්‍ර පිටිකයක් දැනගෙන වෙදකමක් දැනගෙන මන්ත්‍ර ශාස්ත්‍රයක් දැනගෙන තමයි මිනිසුන්ට වැඩක් කරන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ පාළියෙන් කියපු දේ තේරුම තමයි ඉනාවිස කියන දේවල් තිබිලා තියෙනවා. ඒ කාලේ භික්ෂුන් වහන්සේට කැවිලා තියෙනවා. ඒවා අයින් කරන්න ඒ ආබාධය හැදුනහම මිනිස්සු ඒ භික්ෂුන් වහන්සේලා දුක් විඳිනකොට භාගතුන් වහන්සේට ගිහිල්ලා කිව්වහම බුදුහාමුදුරුවෝ කියපු දේවල් තමයි මහණෙනි මේ නගුල් දත්වල ඉතුරු වෙන මඩ සියුම් වැල්ල අරගෙන ඒක වතුරේ කලවම් කරලා බොන්න කියලා. එතකොට අර විස ගැලවිලා යනවා කියලා. ඉතින් ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා. ඒතකොට මේ අපි හොයාගත්ත දේවල් නෙමෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න විරේක කිරීම පව. දැන් විරේක කරනවට බයයි. හැබැයි බඩවල් කපලා ඔපරේෂන් කරනවට මේ පිත්තාසේ ගල් කියලා පිත්තාසේ කපලා අයින් කරනවට ඒවට මුකුත් ප්‍රශ්නයක් නැහැ. ලක්ෂ ගණන් ලියනක ලේව කරගන්න. බඩ විරේකයක් කරගන්න බයයි. ඒතකොට බුදුරජාණන් වහන්සේ විරේක පව අනුමත කරලා තියෙන විරේක කරන්න කියලා. ඒ කියන්නේ වාපික්ෂෙම් ආදී තුන්දොස් කිපුණාම බුදුරජාණන් වහන්සේ මෙතන කියන විරේචන කරන්න කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මම ඉස්සරහට මේවා ටික ටික කියලා දෙන්නම්. ඒකට තේරෙයි ඔය පොතක්වත් බෞද්ධ පොතක්වත් මේ ත්‍රිපිටකය අල්ලපු නැති උන් මේ රිදෙයි හොඳට. මේවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් නේද? ඒකට මට hina වෙච්ච උන් hina වෙන්නේ තමන්ගේම ශාස්ත්‍ර මහත්මය කියලා හොඳට මතක තියාගන්න ඉන්න. hina වෙනවුන් hina වෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ hina වුණා කියන්නේ තමන්ගේ ජීවිතේ හැදි ගැවිලා ගියා වගේ තමයි. ඒක හොඳට මතක තියාගන්න මම මේවා දැනගෙන කරන්නේ. නිසා බණ වෙදකම මන්ත්‍ර තුනම එක තැන නිර්වාණ ආරණ නිර්වාණ සම්මේ ෂෙයා කරලා දෙන්න.
ह्रीं कल्लिक्षेहं भगवतो नमः सर्वज्ञाय नमः त्रैलोकनाथाय नमः श्रीनारायण दिव्यराजाय नमः महादेवाय नमः कंदकुमाराय नमः वैश्रवण दिव्यराजाय नमः ओं ह्रीं अट्वसि जिनेन्द्र दहं शरणमामुदिने दरागतिमि यक्षनाथ वेसमुनि दिव्यराजे नायनाउदे दरागनि यकुतोपियो दहरिमि तोपट वरं तुम वेसमुनि पुत्र्याणं ममाय मे त्रिनेत्रधर ईश्वर दिव्यान्गिन वरं गतिमि कुबेरपुरं वर वैश्रवण वेसमुनि दिव्यराजेन्गिन वरं गतिमि सटपंतः सकसुरगान्तर्व यक्षादीन बाइकिरीमट अटविसे बुदुन्गे नवगुणादि कोटैति बुदुन कर्गे मातदरा वेसमुनि राज्जुवान्गे नायनाउदे गेटपटिय पिहिटुवा मेरोगातुरेन्गे तिरसबलाय हितान्नांकर बुदुगुण पिहिटुवे तिरसेन निडहरु यक्षायक्षिणी ललाटे मेदांकर बुदुगुण पिहिटुवे ललाटे निडहरु यक्षायक्षिणी नासे सरंकर बुदुगुण पिहिटुवे नासे निडहरु यक्षायक्षिणी कर्णिकावे दीपंकर बुदुगुण पिहिटुवे कर्णिकावे निडहरु यक्षायक्षिणी खम्मुल देके खुंडान्य बुदुगुण पिहिटुवे खम्मुल देके निडहरु यक्षायक्षिणी मुखये मंगल बुदुगुण पिहिटुवे मुखये निडहरु यक्षायक्षिणी बेल्ले सुमरणं बुदुगुण पिहिटुवे बेल्ले निडहरु यक्षायक्षिणी देवरे रेवतनं बुदुगुण पिहिटुवे देवरे निडहरु यक्षायक्षिणी देवलमिटे शोभितनं बुदुगुण पिहिटुवे देवलमिटे निडहरु यक्षायक्षिणी देपिटी अल्लानो मुदस्सीनं बुदुगुण पिहिटुवे देपिटी अल्ले निडहरु यक्षायक्षिणी हरदे पद्मनं बुदुगुण पिहिटुवे हरदे निडहरु यक्षायक्षिणी पृष्ठे नारदनं बुदुगुण पिहिटुवे पृष्ठे निडहरु यक्षायक्षिणी दले पद्मुत्रनं बुदुगुण पिहिटुवे दलदिके निडहरु यक्षायक्षिणी गर्भे सुमेदनं बुदुगुण पिहिटुवे गर्भे निडहरु यक्षायक्षिणी जटिबडे सुजातनं बुदुगुण पिहिटुवे जटिबडे निडहरु यक्षायक्षिणी तुनुगे पियदस्सीनं बुदुगुण पिहिटुवे तुनुगे निडहरु यक्षायक्षिणी देकलभि अत्तदस्सीनं बुदुगुण पिहिटुवे देकलवदिके निडहरु यक्षायक्षिणी देदनदिके धम्मदस्सीनं बुदुगुण पिहिटुवे देदनदिके निडहरु यक्षायक्षिणी देकेंडे सिद्धत्वनं बुदुगुण पिहिटुवे देकेंडे निडहरु यक्षायक्षिणी वललुकर तिस्सनं बुदुगुण पिहिटुवे वललुकर निडहरु यक्षायक्षिणी बोलटे पुस्सनं बुदुगुण पिहिटुवे बोलटे निडहरु यक्षायक्षिणी दैस्वटि पास्सीनं बुदुगुण पिहिटुवे दैस्वटि निडहरु यक्षायक्षिणी पिटिपतुल सिकीनं बुदुगुण पिहिटुवे पिटिपतुल देके निडहरु यक्षायक्षिणी जटिपतुल वेसबूनं बुदुगुण पिहिटुवे जटिपतुल देके निडहरु यक्षायक्षिणी अभिमुखे काकुसंदनं बुदुगुण पिहिटुवे अभिमुखे निडहरु यक्षायक्षिणी मे कपट बुद्धगुण पुरवा दस पारमिता तेजस मरसेन विदुतुमन्तेसु तहं पिष्टे कोनागमनं बुदुगुण पिहिटुवे बहु बहु यक्षायक्षिणी दकुनेन काशे बुदुगुण पिहिटुवे दकुनेन निडहरु यक्षायक्षिणी किडकिडे यक्षायक्षिणी अनागत उत्तम गौतम बुदुगुण पिहिटुवे निडहर फल फल यक्षायक्षिणी वेद वेद मुहर फल यक्षायक्षिणी श्री नारायण देव्यन्नति निडहर यक्षायक्षिणी ईश्वराति निडहर यक्षायक्षिणी सुरासुर नाग गुरुमे सकल सीमा जलमिहि तलवेसरे सुरासुराणि निडहर नोगियोत्सतिस महानरके गिनिदल गिनसि सारा सुंकर दमि निडहर यक्षायक्षिणी बलिकामरतिकाम सुरासुर नाग गरुडकांतरु यक्षयो बुदुगुण तो बदनिति वैसमुनि शरत बदनिति विष्णु शरत बदनिति ईश्वर शरत बदनिति राम शरत बदनिति देव शरत बदनिति पेरपोकल यक्षो मौन्नत पियन्नत बुसगिनि वधु चंडाल यक्षो निडहर यक्षो यक्षिणो यव यव यक्षिणी भूमासस्थान बलबला वैसमुनि शरेन वीसि वीसि दह दह पिटे हरि हरि फो फो आडा फो